සමාජය ආරක්ෂා කරන්න ඉන්න පොලිස් නිලධාරීන්ගේ ගෙවලුත් හොරු කඩනවනම් ඊටත් එහා ගිය දරුණුම දේ තමයි පොලිස් නිලධාරීන්ගේ බිරින්දෑවරුන්ව ඝාතනය කරගෙන යන දාම ඝාතන මාලාවකුත් සිද්ධ වෙනවා. ඔයාලා දන්නවද මේ කතාව මොකද්ද කියලා? ඒ තමයි 2021 වසරේ තිරගත වුණු සීතාරාම් බෙනෝයි කේස් නම්බර් 18 කියන සුපිරිම චිත්‍රපටය. මේ දවස්වල ගොඩක්ම ජනප්‍රිය Second Case of සීතාරාම් චිත්‍රපටය ඔයාලා බලලා ඇති කියලා හිතනවා. ඒක තාම බලලා නැත්නම් අපේ channel එකෙන්ම ඔයාලට ඒක බලන්න පුළුවන්. ඉන්ස්පෙක්ටර් රාම්ගේ second case එක නම් බැලුවා. ඒත් first case එක ඔයාලා බැලුවේ නෑනේ. ඒ නිසා අද අරගෙන ආවේ ඒ චිත්‍රපටිය. Second Case of සීතාරාම් චිත්‍රපටිය බැලුවනම් ඔයාලා දකින්න ඇති එතන රාම්ගේ බිරිඳ හිටියේ නැහැ. ඇත්තටම එයාට මොකද වුනේ? ඒ ප්‍රශ්නෙට උත්තරේ අද කතාවෙන් අපිට බලන්න පුළුවන්. ආංගඩේ කියන ප්‍රදේශයේ එක දිගට හොරකම් මාලාවක් සිද්ධ වෙනවා. ඒ අතරේ කේස් නම්බර් 18 කියලා පොලිස් නිලධාරීන්ගේ බිරින්දෑවරුන්ව ඝාතනය කරගෙන යන දාම ඝාතන මාලාවකුත් සිද්ධ වෙනවා. මේ සිද්ධි දෙකම එකට සම්බන්ධ වෙන්න පටන් ගන්නවා. අපි බලමු මේ සිද්ධීන් වලට රාම් මෙදිහත් වෙන්නේ කොහොමද කියලා. එහෙනම් රාවන්ස් මේ වීඩියෝ එක ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරගෙනම අපි යමු අද කතාවට. කතාව පටන් ගද්දී අපිට පෙන්වන්නේ අපේ කතානායකයා රාම්ට ආංගඩේ කියන ප්‍රදේශයට මාරු වීමක් ලැබිලා. රාම් එනවා අලුත් තැනේ වීඩියෝ බාර ගන්න. ඒ වෙලාවේ මණි ඇවිල්ලා රාම්ට කියන්නේ වැස්ස නිසා නිල නිවාස සවුත්තු වෙලා. ඒ නිසා රාම්ට ඉන්න කුලී ගෙදරක් ලෑස්ති කරලා තියනවා. ඒකට කමක් නැද්ද සර් කියලා මණි අහනවා. රාම් කියනවා මට ඒක ප්‍රශ්නයක් නැහැ. ඒත් එක්කම වයසක මිනිස්සෙක් එතනට එනවා. එයා මණීව හම්බිලා අහන්නේ මොනව හරි විස්තරයක් හම්බුණාද? මගේ දුවට බෙහෙත් ගන්න ඕන කියලා එයා අසරණ විදිහට කියනවා. මණි කියන්නේ තවම මුකුත් හම්බුනේ නැහැ. හම්බුනාම දැනුම් දෙන්නම් කියලා මේ කෙනාව පිටත් කරනවා. ඒ අතරේ රාම් ඇවිත් මණීගෙන් අහන්නේ මෙහි ලේඩි PC කෙනෙක් නැද්ද? මණි කියනවා එයාට බබෙක් හම්බින්න ඉන්න නිසා නිවාඩු ගිහින්. ඒත් මේ වයසක මිනිස්සයාගේ ප්‍රශ්නය මොකද්ද? මේ වෙලාවේ අපිට ඒක පෙන්වන්නේ නැහැ. රාම් එනවා එයාට ලැබුණු කුලී ගෙදරට. ඒ වෙලාවේ රාම්ට කෝල් එකක් එන්නේ එයාගේ බිරිඳකින්. එයත් මෙහෙට එන්න හදන්නේ. මෙහෙට එන පාරත් කියලා රාම් කෝල් එක කට් කරනවා. නමුත් රාම්ට මෙහෙට ආව ගමන්ම දැනගන්න ලැබෙන්නේ එච්චර හොඳ ආරංචියක් නම් නෙමෙයි. මෙහි ඉන්න හොරු වගේක් ගෙයක් බිඳලා. ඒ ගෙදර වෙන කාගේවත් නෙමෙයි. රාම්ගෙම ගෙදර. ගේ තිබුණු හැමදේම හොරු අරගෙන ගිහින්. ගමේ මිනිස්සුත් කතා වෙන්නේ පොලිසියේ අයට එයාලගේ ගෙවල්වත් ආරක්ෂා කරගන්න බැරුව අපිව කොහොම ආරක්ෂා කරන්නද කියලා. ඔන්න දැන් තමයි රාම්ගේ බිරිඳ මෙහෙට එන්නේ. මේ වෙලා තියෙන දේත් එක්ක රාම් සෑහෙන්න කේන්තියෙන් ඉන්නේ. රාම් අහන්නේ මෙහි හොරකම් වෙන්න අරන් කොච්චර කාලයක් වෙනවද? පොලිසිය අය කියනවා දැන් අවුරුද්දක් එකහමාරක් වෙනවා. ඒක ඇහුවාම ඒ වුණ හැම අපරාධයකම විස්තර හැම එකක්ම මට ඕන කියලා රාම් කියනවා. පොලිසිය අයත් රාම්ට ඕන ඒ හැම විස්තරයක්ම හොයලා දෙනවා. රාම් ඒ විස්තර එකින් එක හොඳට පරීක්ෂා කරනවා. ඒත් රාම්ට හිතා ගන්න බැහැ මේ හොරකම් වෙන්නේ කොහොමද කියලා. ඒ අතරේ රාම් මණීට කතා කරලා කියන්නේ අපේ ගෙදරත් එක්ක මේ වුණ පස්වෙනි හොරකම. කිසිම හෝඩුවාවක් නැහැ. ඒ විස්තරවල තියෙනවට අමතරව වෙන මොනව හරි දන්නවද කියලා මණීගෙන් අහනවා. මණී කියනවා ඒ හොරු ගමේ අය වෙන්න බෑ. එයාලා හොඳට සැලසුම් කරලා හොරකම් කරන්නේ. හොරකමක් වුණාට පස්සේ පහුදා උදේ තමයි හොරකමක් වුණා කියලා දැනගන්නේ. මේක ඇහුවාම රාම් කියන්නේ ගෙදර ගැන, ගෙදර අය ගැන එයාලා ගොඩක් විස්තර දන්නවා. එහෙමනම් හොරු ගමේම අය වෙන්න පුළුවන්. එයාලා මෙච්චර විස්තර එකතු කරගන්න නම් එයාලා ගමේ අයට ගොඩක් කෙට්ටුයි. රාම් තවදුරටත් කියනවා උදාහරණයක් විදිහට බඩු විකුණන කට්ටිය. එයාලා හැම ගෙදරකටම යනවා. ගෙදර අය එක්ක කතා කරනවා. කවුරුවත් එයාලව සැක කරන්නේ නැහැ. ඒත් මේ ගමේ එහෙම අය ඉන්නේ කවුද? රාම් කල්පනා කරනවා ඒ කෙනා එළවලු වෙලෙන්දෙක් වෙන්න පුළුවන්. පළතුරු විකුණන කෙනෙක්, බෝම්බයි මොටයි විකුණන කෙනෙක්, මාළු වෙලෙන්දෙක් උනත් වෙන්න පුළුවන් කියලා රාම් කියනවා. රාම්ගේ නිගමනය හරියටම හරි. මේ ඉන්නේ ගමේ හැම ගෙදරකටම මාළු අරගෙන යන නාගා. ඒ වගේම ගමේ කුලී වැඩ කරන එයාගේ යාළුවෝ දෙන්නා දේවා සහ සීනා. ඇත්තටම මේ හොරකම් පිටිපස්සේ ඉන්නේ මේ තුන් දෙනාමයි. නමුත් මණී නම් රාම්ට කියන්නේ මෙහි ඒව හැම ගෙදරකටම යන එක්කෙනයි ඉන්නේ. ඒ මාළු අරගෙන යන නාගා. ඒත් එයා නම් එහෙම කෙනෙක් නෙමෙයි කියලා. ඒත් රාම් නම් ඉන්නේ සැකෙන්. මේ ඉන්නේ මේ ගමේ හොරකම් කරන නාගාගේ කට්ටිය.
සීනා නාගාට කියන්නේ අලුත් SIගේ ගෙදර කැඩුව එක නම් ගොඩක් අවදානම්. එයා මොන වගේ කෙනෙක්ද කියලා අපි දන්නෙත් නැහැ. අපි ටික දවසක් පැත්තකට වෙලා ඉමු කියලා. ඒත් නාගා නම් මේ දේවල් ගණන් ගන්නේ නැහැ. මෙච්චර කාලෙකට අපිට මුකුත් උනේ නැහැ. අපි වැඩේ හරියටම කරනවා නම් කාටවත් අපිව අල්ලගන්න බෑ කියලා නාගා විශ්වාසයෙන් කියනවා. ඒ අතරේ රාම් තාමත් කල්පනා කරන්නේ මේ කේස් එක ගැන. එහෙව ඉද්දී රාම්ට තේරෙනවා මේ හොරු වැඩ කරන්නේ කෝඩ් එකකට කියලා. ඒක මේ නගරේ පෝස්ටල් කෝඩ් එක. රාම්ගේ නිගමනය හරියටම හරි. නාගාගේ සැලසුමයි රාම්ගේ සැලසුමයි දෙකම එකට සමාන වෙනවා. රාම් මනීට කියනවා ඊළඟ හොරකම වෙන්නේ අපේ ගෙදර ඉඳන් කිලෝමීටර් 3ක් ඇතුළත්. එහෙම තියෙන හැම ගෙදරකම විස්තර මට ඕන කියලා. ඒ අතරේ රාම්ගේ වයිෆ් අහන්නේ මේ තරම් අවුලෙන් ඉන්නේ ඇයි? පළවෙනි දවසේම හොරකමක් වුණ නිසාද? රාම් කියනවා පළවෙනි දවසේම පොලිස්කාරයෙක්ගේ ගෙදර කැඩලා. ඒකත් මගේම ගෙදර කියලා. වයිෆ් කියනවා ඔයා කලබල වෙන්න එපා. ඒ හොරුන්ව ඔයා කොහොම හරි අල්ලගනි. රාම් කියනවා උන් ඔයාගේ මාලත් අරන් ගියා. මගේ නම්බුවත් නැති වුණා. මේ කේස් එක රාම්ට ලොකු පීඩනයක්. ඊළඟ දවසේ උදේම රාම් පොලිස් ස්ටේෂන් එකට ඇවිල්ලා වැඩ පටන් ගන්නවා. එතකොට තමයි රාම් දකින්නේ නාගා මෙහෙටත් මාළු අරගෙන එනවා කියලා. නාගා මාළු ටික මනීට දීලා කියනවා අලුත් SI කෙනෙක් ඇවිල්ලා නේද? එයාව මටත් අඳුන්වලා දෙන්න කියලා. මනී කියනවා සර් ආපු දවසේම ලොකු කේස් එකක් වැටිලා. එයා ගොඩක් ටෙන්ෂන් එකේ ඉන්නේ. මම සර්ව පස්සේ අඳුන්වලා දෙන්නම් කියලා. නාගා මේ පොලිස් නිලධාරීන්ව ගොඩක් හොඳට අඳුරනවා. මේ කවුරුවත්ම හිතන්නේ නැහැ. නාගා තමයි මේ ගෙවල් කඩන වැඩේ මහමොලකාරයා කියලා. රාම් හොයාගත්ත විස්තරත් එක්ක මේ පැත්ත ගැන පරීක්ෂාවෙන් ඉන්න කියලා මනීට කියනවා. පොලිසියේ අයත් මේ පලාත ගැන සෝදිසියෙන් ඉන්නවා. ඒ අතරේ නාගාගේ කට්ටියත් වැඩ පටන් අරගෙන. ඒත් ඒ අය ගැන පොලිසියට සැකයක් හිතෙන්නේ නැහැ. ඒ අතරේ නාගා දකිනවා මෙහේ ලොකු නාට්‍යයක් තියෙනවා කියලා. පොලිසියේ අය කොච්චර සෝදිසියෙන් හිටියත් කිසිම සැක හිතෙන දෙයක් වෙන්නේ නැහැ. ඒ අතරේම හොරු ටිකත් ඇවිල්ලා මෙයාලා තිට්ටම කතා කරලා ආයෙම යනවා. රාම් එයාගේ ටීම් එකට කතා කරලා කියනවා ඊළඟ හොරකම වෙන්න පුරුවම් ගෙවල් 9ක් තියෙනවා. මේ ගෙවල් 9න් හොරකම වෙයි කියලා වැඩියෙන්ම සැක හිතෙන්නේ 9 වෙනි ගෙදර. ඒ ගමේ මායිමේ තියෙන පුවක් මුදලාලියේ ගෙදර. ඒ ගෙදරත් අපිට මේ වෙලාවේ පෙන්නනවා. නාගාගේ ඉලක්කයත් ඒ ගෙදරමයි. ඒ ගෙදර ඉන්නේ දෙන්නයි. එයාලා වයසක අය. පරණ ගෙයක්. ආරක්ෂාව ගොඩක් අඩුයි. ඇතුළට ගිහින් එළියට එන එකත් ගොඩක් ලේසි. දැන් රාම් සහ නාගා දෙන්නම එයාලගේ සැලසුම් වලට වැඩ කරන්න ලෑස්ති වෙනවා. රාම් එනවා. ඒ ගෙදර අය එක්කත් කතා කරන්න. එයාලට කියනවා ඊළඟ හොරකම මේ ගෙදර වෙයි කියලා අපිට සැකයක් තියෙනවා. ඒ නිසා ඔයාලා හැමදේම ගැන අවධානයෙන් ඉන්න. මොනවා හරි සැක හිතෙන දෙයක් වුණොත් මට කතා කරන්න කියලා රාම් කියනවා. පොලිස් නිලධාරීන් මේ පලාත ගැන තවත් සෝදීසියෙන් ඉන්නවා. ඒ අතරේ නාගාත් නිකම් ඉන්නේ නැහැ. එයත් එයාගේ වැඩේට ලෑස්ති වෙනවා. පුවක් මුදලාලියේ ගෙදරටත් ආරක්ෂාවට කට්ටිය ඉන්නවා. රාම් මේ කේස් එක වෙනුවෙන් සෑහින්ඩ මහන්සි වෙනවා. අනිත් පැත්තෙන් නාගා කට්ටියට කියන්නේ අපි අදම මේ ගෙදර කඩමු. එහෙම කළොත් අපිට තව එක ගෙයයි ඉතුරු වෙන්නේ කියලා. අවුරුදු 6ක් තිස්සේම මෙයාලා මේ දේ කරගෙන ඇවිල්ලා තියෙනවා. ඒකෙන් සෑහින්න ගානක් හොයාගෙනත් තියෙනවා. ඒත් කාටවත් අහු වෙලා නැහැ. මේ ඊළඟට තියෙන ගෙවල් දෙක කැඩුවට පස්සේ වෙන නගරයකට ගිහින් පදිංචි වෙමු කියලා මේ අය කතා වෙනවා. රාම් ඉන්නෙත් මේ ගැන අවධානයෙන්. රාම් ටීම් එකෙන් අහන්නේ මොනව හරි හොයාගත්තද? ඒත් කිසිම දෙයක් හම්බෙලා නැහැ. රාම් නම් කියන්නේ එහෙනම් අපි ඉන්නේ හරි පාරේ කියලා. එතකොට මනී කියන්නේ මටයි ශේකර්ටයි වැඩ වගේක් තියෙනවා. අපි අද ඉඳලා හෙට ඉඳන් ආයෙත් වැඩ පටන් ගමු. පහුගිය සතියේම ලොකු වෙනසක් තිබෙත් නැහැ කියලා. රාම් කියන්නේ කමක් නැහැ. ඔය දෙන්න යන්න. කිෂෝර් එක්ක මම මෙහි වැඩ ටික බලා ගන්නම්. සමහර වෙලාවට ඒ අය අදම එන්නත් පුළුවන් කියලා රාම් කියනවා. ඔන්න රෑ වෙද්දී නාගා වැඩේ පටන් අරගෙන. අනිත් පැත්තෙන් රාම්
කිෂෝර එක්ක ඇවිත් ගෙදර පේන මානෙන් නතර වෙලා ඉන්නවා. රාම් කලින්ම අනතුරු අගවපු නිසා මුදලාලිත් ඉන්නේ හොඳ අවධානෙන්. නාගා එනවා මේ ගෙදරට ඇතුල් වෙන්න. දේවා සහ සීනා දෙන්නා ඔත්තු බලනවා. නාගා ඇවිත් මේ ගෙදර දොරේ අගුල කඩන සද්දේ ගෙදර මුදලාලිට ඇහෙනවා. මෙයා ඉක්මනටම රාම්ට කෝල් එකක් අරගෙන මේ සිද්ධිය කියනවා. මේ කහපු ගමන් රාම් ඉක්මනටම මේ ගෙදරට එන්න පිටත් වෙනවා. රාම් එන එක සීනා දුර ඉඳන්ම දකිනවා. මෙයාලා සතෙක් කෑ ගහනවා වගේ අමුතු සද්දයක් දාලා කරදරයක් අතලාංගෙ කියලා අනිත් අයට දැනුම් දෙනවා. මේ සද්දය ඇහෙන නාගා ඉක්මනටම මේ ගෙදරින් පැන ගන්නවා. නාගා පැනලා යන්නේට රාම් දකිනවා. ඒත් එක්කම රාම් නාගා පස්සෙන් පන්නනවා. ඒත් රාම්ට නාගාව අල්ලගන්න හම්බෙන්නේ නැහැ. නාගා පැනගනිනවා. හැබැයි නාගා වැඩි දුරක් ගිහින් නැහැ. මේ ළඟම හැංගිලා ඉන්නවා. ඒත් රාම් මේක වකින්නේ නැහැ. රාම් මෙතනින් ගියාට පස්සේ නාගා මෙහෙන් පැනගන්නවා. රාම් ඇවිල්ලා ගෙදර අයගෙනුත් ප්‍රශ්න කරනවා. ඒත් මෙයාලා කාවත්ම දැකලා නැහැ. සද්දෙ විතරයි ඇහිලා තියෙන්නේ. රාම් ඒ විස්තරත් අහගෙන එතනින් යනවා. නමුත් රාම් යන්නේ නැහැ. ජීප් එක ඇතුළට වෙලා කල්පනා කරනවා මේ මොකද්ද වුනේ කියලා. එතකොට තමයි රාම්ට ඇහෙන්නේ මේ රෑ නාගාගේ වාහනේ සද්දේ. රාම් මෙද්දි දකිනවා දේවා පාරේ ඉන්නවා. මේක ගැන රාම්ට සැකයක් එනවා. රාම් කිෂෝර්ට කියනවා හෙට ඇවිත් දේවාට මාව හම්බෙන්න කියන්න. ඒත් එක්කම නාගාටත් එන්න කියන්න කියලා. දේවා උදේම එනවා රාම්ව හම්බෙන්න. දේවා කිසි දෙයක් නොදන්න ගානටම කතා කරන්නේ. රාම් අහන්නේ ඊයේ රෑ හිටියේ කොහෙද? දේවා කියන්නේ නාට්‍යයක් බලන්න ගියා කියලා. රාම් ඒ ගැන අහද්දී දේවා ටිකට් එකත් පෙන්නනවා. රාම් අහනවා මම අහයි කියලා ඔයා ටිකට් එකත් සාක්කුවේ දාගෙන හිටියද කියලා. මේ අතරේ නාගාත් පොලිසියට එනවා. දේවා ඇවිත් තියෙන්නේ තනියම නෙමෙයි සීනාත් එක්ක. සීනා පොලිසියේ ඉන්නවා දකින නාගා අහන්නේ ඔයා මෙතන මොකද්ද කරන්නේ? ඒ සිද්ධිය රාම් දකිනවා. දේවාට යන්න කියලා නාගාවත් ඇතුළට ගන්නවා ප්‍රශ්න කරන්න. නාගාගෙන් අහන්නේ ඊයේ රෑ පාරේ මොකද කළේ? නාගා කියනවා රෑ කොල්ලෙක් ඇක්සිඩන්ට් වෙලා මම එයාව හොස්පිටල් එකට අරගෙන ගියා. දැන් මෙතන එළියේ හිටියේ ඒ කෙනා. මට එයාගේ නම නම් මතක නැහැ කියලා. ඒක අහපු රාම් කියනවා සීනාවත් මෙතනට අරගෙන එන්න කියලා. සීනා ඇවිල්ලා රාම් මොකුත් අහන්නත් කලින්ම ඔක්කොම විස්තරේ කියාගෙන යනවා. රෑ බයික් එකේ එද්දී බල්ලෙක් පැනලා මාව මැටුණා කියලා තුවාලෙත් පෙන්නනවා. බොරු නම් මේ නාගාගෙන් අහන්න කියලත් කියනවා. රාම් අහනවා දෙන්න යාළුවද? මොකද නාගා කතා කළේ නම් සීනාගේ නමවත් මත්තක නැති ගානට. රාම් කියනවා හොස්පිටල් එකට කතා කරලා මෙයාල දෙන්න එහ ගියාද කියලා බලන්න කියලා. මණි ඒක තහවුරු කරගෙන රාම්ට කියනවා මෙයාලා ඇත්තටම හොස්පිටල් එකට ගිහින් තියෙනවා කියලා. සැක හිතන්න දෙයක් නැති නිසා රාම් මේ දෙන්නට යන්න කියනවා. මණි කියනවා මේ අයව අපි දන්න අය. එයාලව සැක කරන්න හේතුවක් නැහැ කියලා. ඒත් රාම් කියනවා කමක් නැහැ එයාලගේ නම්බර් ට්‍රේස් කරන්න කියලා. නමුත් එයාලට ෆෝන් නම්බර් එකක් නැහැ. ඒකෙන් රාම්ගේ සැකේ තවත් වැඩි වෙනවා. රාම්ගේ නිගමනය කරන්නේ ඒ තුන් දෙනාම එක කල්ලියක් කියලා. මේ වැඩත් එක්ක රාම් ගොඩක් බිසි වෙලා ඉන්න නිසා අනිත් හැමදේම මෙයාට මගහැරිලා. එතකොට වයිෆ් ඇවිල්ලා රාම්ට කියන්නේ අද අපේ ඇනිවර්සරි. අද ඔයා කලින් ගෙදර එන්න කියලා. රාම් කියනවා අද වැඩ ටික ඉක්මනට ඉවර කරලා ගෙදර එන්නම්. හෙට නිවාඩුවකුත් දාන්නම් කියලා පොරොන්දු වෙලා ආයෙත් වැඩට යනවා. රාම් මෙහෙම පොලිස් ස්ටේෂන් එකේ ඉද්දි එයාට නොදන්නා කෙනෙක්ගෙන් කෝල් එකක් එනවා. ඒ කෙනා කියන්නේ ඔයා හොයන හොරු ඉන්නේ කැලේ තියෙන පරණ හොස්පිටල් එකේ කියලා. කෝල් එක කට් කරලා දානවා. මේක අහපු ගමන් රාම් ඉක්මනට ක්‍රියාත්මක වෙනවා. ටීම් එකටත් කතා කරලා කියන්නේ හොරු ටික ඉන්න තැනක් ගැන තොරතුරක් ලැබුණා. ඒක බොරුවක් වෙන්නත් පුරවා. මම ගිහින් ටික වෙලාවකට පස්සේ ඔයාලත් එතනට එන්න කියලා. රාම් ඉක්මනට පිටත් වෙලා යනවා. ඒ අතරේ පොලිසියට කතා කරපු ඒම කෙනාම දේවාටත් කෝල් කරනවා. පොලිසිය ඔයාලා ඉන්න තැනට එනවා. ඉක්මනට එතනින් පැනගන්න කියලා කියනවා. මේක අහලා දේවා කලබල වෙනවා. ඒත් එක්කම පොලිස් ස්ටේෂන් එකේ වැඩ කරන මල්ලිත් මෙයාලට කෝල් එකක් ගන්නවා. පොලිසිය ඔයාලා ඉන්න තැනට එන්න හදන්නේ ඉක්මනට හැමදේම හංගන්න කියලා මල්ලි කියනවා. ඒ කෝල් එකත් එක්ක මේ දෙන්නට තහවුරු වෙනවා. පොලිසිය එයාලා ඉන්න තැන හොයාගෙන කියලා. ඒ නිසා ඉක්මනටම පිටත් වෙලා යනවා. එතන තියෙන
තියෙන සාක්ෂි විනාශ කරන්න. මේ හැමදේම අර කෝල් කරපු මිනිසයා බලාගෙන ඉන්නේ. ඇත්තටම ඒ කෙනා කවුද? එයා ඇයි මෙහෙම දෙපැත්තේම අයට කෝල් කරන්නේ? ඒකට හේතුව අපි බලමු ඉස්සරහට. ඒ අතරේ මල්ලි කෝල් කරලා මේ විස්තරය කිව්ව එක කිෂෝර අහගෙන ඉඳලා තියෙනවා. අන්තිමට එයාගේ අතටම මල්ලි අහුවෙනවා. රාම් හොරු ටික අල්ලගන්න පිටත් වෙලා එන අතරේ සීන දේවත් එක්ක සාක්ෂි ටික විනාශ කරන්න ඉක්මනට එනවා. ඒත් එක්කම අර කලින් කෝල් කරපු කෙනා නාගාව හම්බෙන්න යනවා. නාගාට ලියුමක් දීලා එයා ඉක්මනට පිටත් වෙනවා. කොහොම හරි රාම් එන්න කලින් දේව සීනත් එක්ක එයාලගේ තැනට එනවා. තිබ්බ සල්ලි කිටත් ඔක්කොම එකතු කරගෙන යන්න හදද්දී රාම් මේ පැක්ටට එනවා. මෙයාලා දකිනවා. ඒක නිසා මෙතනින් එළියට පැනගන්න එක අමාරු වෙනවා. රාම් මේ තැන පරීක්ෂා කළාම රාම්ට තේරෙනවා ඇත්තටම හුරු කල්ලිය ඉඳලා තියෙන්නේ මෙතන කියලා. ඒත් රාම් එද්දි පරක්කු වැඩි. මනීත් ශේකර් එක්ක රාම් ඉන්න තැනට එනවා. කොහොම හරි දේව සීනත් එක්ක මෙතනින් පැනගන්න සමත් වෙනවා. රාම් එයාගේ ටීම් එකට කියන්නේ තැන හරි මේ දැන් තමයි එයාලා මෙතනින් පැනගෙන තියෙන්නේ. අපි එයාලව කොහොම හරි අල්ලගමු කියලා. අද කලින් ගෙදර එනවා කිව්ව නිසා රාම් ශේකර් එක්ක ගෙදරට එනවා. ගෙදර ඇතුළට ගිය රාම් එක පාරටම බය වෙලා කෑ ගහනවා. ඇත්තටම අපිත් කිසිසේත්ම බලාපොරොත්තු නොවුණු දෙයක් තමයි වෙලා තියෙන්නේ. රාම්ගේ වයිෆ්ව මරලා දාලා. මේ සද්දය ඇහිලා ශේකර් ගෙදර ඇතුළට දුවගෙන එනවා. ඒත් එක්කම ගෙදර ඇතුලේ නාගාත් ඉන්නවා. නාගා මේකේ ඇතුලේ මොකද කරන්නේ? රාම්ගේ වයිෆ්ව මැරුවේ මෙයාද? අනිත් පැත්තෙන් අර නාදුනන මිනිස්සයාත් මෙතන ඉන්නවා. ඇත්තටම මේ අය අතර තියෙන සම්බන්ධය මොකක්ද? දැන් තමයි අපි කතාවේ හොඳම හරියට එන්නේ. එහෙනම් රාවන්ස් අපි යමු මේ පැටලුණ අභිරහස විසඳන හැටි බලන්න. රාම්ගේ ගෙදරට ෆොරෙන්සික් එකේ අයත් ඇවිල්ලා සාක්ෂි හැමදේම එකතු කරගන්නවා. ඒත් මේ අයට එක තැනක් මගහැරෙනවා. ගබඩා කාමරේ බිත්තියක ලේ පැල්ලමක් තියෙනවා. ඒත් මෙයාලා ඒක දකින්නේ නැහැ. ඒත් ඒ කාමරේ තියෙන්නේ ලේ පැල්ලම විතරක් නෙවෙයි. නාගාත් මෙතන හැංගිලා ඉන්නවා. ඒත් මේ මිනිමැරුම කරපු නාගා මෙතනින් පැනගන්නේ නැතුව ගෙදර ඇතුලේ හැංගිලා මොකක්ද කරන්නේ? ඔන්න දැන් අපිට පෙන්වන්නේ නාගා මෙහෙට එන්න හේතුව. අපි දැක්කනේ අර නාදුනන මිනිස්සයා නාගාට ලියුමක් දුන්නා. ඒකේ තිබිලා තියෙන්නේ මෙයාලා කරපු හොරකම් වල කේස් ෆයිල් එකක් රාම්ගේ ගෙදර තියෙනවා. රාම් සාක්ෂි හොයාගත්තොත් ඔයාලට හිරේ යන්න වෙනවා කියලා. මේක එවපු කෙනාගේ නමට තියෙන්නේ මණීගේ නම. මණීට සල්ලි ඕන වෙලා මෙයාලට උදව් කරන්න හදනවා කියලා නාගාට තේරෙනවා. නාගා වාහනේ තරව ගන්න ආයෙත් එන්නේ රාම්ගේ ගෙදර පිටිපස්සට. නාගාවත් පිටිපස්සෙන් ඇවිත් රාම්ගේ ගෙට ඇතුල් වෙනවා. නාගා ගෙදර ඇතුලේ හැමතැනම බැලුවත් මෙයාට කේස් ෆයිල් එකක් හම්බෙන්නේ නැහැ. ඒත් එක්කම තමයි නාගා දකින්නේ රාම්ගේ වයිෆ් ගේ ඇතුලේම මරලා දාලා තියෙනවා. නාගාට තේරෙනවා මෙතන හිටියොත් එයා මේ මරණයට අහු වෙනවා. ඒ නිසා ඉක්මනට මෙහෙන් පැන ගන්න හදනවා. ගෙදර ඉස්සරහා දොරෙන් යන්න හැදුවත් ඒ වෙලාවේ රාම් ගෙදර එනවා. ඒ නිසා නාගා පිටිපස්සේ දොරෙන් පැනගන්න එනවා. ඒත් නාගා හිතපුවත් නැති විදිහට කෙනෙක් ඇවිත් ඒ දොර එළියෙන් වහලා යනවා. ඒ ඉන්නේ මෙයාලගේ පස්සෙන් එන අර නාදුනන මිනිස්සයා. නාගා එයාට කතා කළත් ඒ කෙනා මෙතනින් යනවා. දැන් නාගා මේ ගේ ඇතුලේ හිර වෙලා. අන්න ඒ විදිහට තමයි නාගා මේ ගෙදර ඇතුළට ඇවිත් තියෙන්නේ. දැන් නාගාටත් මේ ගෙදරින් එළියට යන්න බැරුව ඉන්නේ. වයිෆ්ගේ මරණයත් එක්කයි මෙහෙට ආව මුල්ම දවසේම වෙච්ච හොරකමයි එක්ක රාම් දැන් සෑහෙන්න අවුල් වෙලා ඉන්නේ. ඔන්න දැන් තමයි රාම්ගේ අතට එන්නේ කේස් නම්බර් 18 කියන ෆයිල් එක. ඒකටත් හේතුවක් තියෙනවා. ඔයාලා දකින්න ඇති රාම්ගේ වයිෆ්ගේ මලසිරුර ළඟ සලකුණක් තිබුණා. ඇත්තටම ඒක අහම්බයක් නෙමෙයි. මීට කලිනුත් ඒ සලකුණත් එක්ක ඝාතන වෙලා තියෙනවා. අන්න ඒක තමයි කේස් නම්බර් 18 කියන්නේ. ඒත් ඇත්තටම කවුද මේ මිනිමරුවා? ඔන්න අනිත් පැත්තෙන් අපිට පෙන්වන්නේ දේවා සීනාත් එක්ක ඇවිත් වලක් කපනවා. එයාලගේ සල්ලි බෑග් එක වලලන්න. ඒ වෙලාවේ මෙයාලා කතා වෙන්නේ නාගා පේන්නවත් නැත්තේ කොහෙ ගිහින්ද කියලා. නාගාව පොලිසිය අල්ලගත්තා නම් මේ වෙද්දි මෙයාලවත් හොයාගෙන එන්න ඕන. ඒත් එහෙම දෙයක් වෙලා නැහැ. නාගා මෙහෙන් පැනගත්තා නම් එයා සල්ලි ටිකත් අරන් යන්න ඕන. ඒත් එහෙම වෙලත් නැහැ. මේ දෙන්න දැන් කතා වෙන්නේ යාළුවට ඇත්තටම මොකක්ද උනේ කියලා. මේ දෙන්න සල්ලි බෑග් එකත් මෙතන පරිස්සමට වල දාලා මෙතනින් පිටත් වෙලා යනවා. මේ දෙන්න දැන් යන්න හදන්නේ නාගාව හොයාගෙන. එයාගේ වාහනය හොයාගත්තොත් නාගාවත් හොයාගන්න පුළුවන් කියලා මෙයාලා දන්නවා. නාගා මෙහෙම ගේ ඇතුලේ හිර වෙලා ඉද්දි මෙයාට ඇහෙනවා කවුරු හරි ගෙදර ඇතුලට ආවා කියලා. ඇවිත් තියෙන්නේ කිෂෝර්. ඒ කවුද කියලා බලන්න නාගා එන්න හදද්දි එතන තිබුණු බඩු වගයක් පෙරලිලා සද්දයක් එනවා. මේ සද්දේ කිෂෝර්ට ඇහෙනවා.
කිෂෝර ඇවිල්ලා ඒ මොකක්ද කියලා බලනවා. ඒත් නාගා හැංගෙනවා. නමුත් මෙච්චර වෙලා ඇරලා තිබ්බ මේ ගබඩා කාමරේ දොර කිෂෝර් එළියෙන් ලොක් කරලා යනවා. දැන් නාගා මේ කාමරය ඇතුළට හිර වෙලා. රාම් දැන් ගෙදර යන්නෙවත් නැතුර පොලිස් ස්ටේෂන් එකේ එක දිගටම වැඩ කරනවා. රාම් මේ කේස් එක ගැන ගැඹුරු විමර්ශනයක් කරනවා. ඒ අතරේ රාම්ගේ ගෙදර හිර වෙලා ඉන්න නාගා කෑමක්වත් නැතුව සෑහෙන්න අසරණ වෙලා ඉන්නේ. එතකොට තමයි නාගාට මේ කාමරෙන් යකඩ කෑල්ලක් හම්බෙන්නේ. නාගා ඒකෙන් බිත්තිය හිල් කරන්න පටන් ගන්නවා. මණි රාම්ට කියන්නේ දැන් සර් ගෙදර යන්නේ නැතුව දවස් 2ක් වුණා. සර් ගිහින් විවේක ගන්න. මම මෙහි වැඩ ටික බලා ගන්නම් කියලා. ඒත් රාම් නම් ඒකට කැමති නෑ. රාම්ගේ මේ විමර්ශනය දැකලා කිෂෝර අහන්නේ මේ කේස් නම්බර් 18 කියන කේස් එක මොකක්ද කියලා. ඒක සීරියල් කිලර් කේස් එකක් කියලා රාම් කියනවා. මරලා තියෙන්නේ පොලිස් නිලධාරීන්ගේ බිරින්දෑවරුන්ව විතරයි. කිෂෝර අහන්නේ මේ මිනිමැරුම කලේ අර හොරු වෙන්න බැරිද කියලා. ඒත් රාම් ඒක විශ්වාස කරන්නේ නෑ. දේවා සීනා දෙන්නම ගම පුරාම නාගාව හොයනවා. ඒත් මෙයාලට නාගාව හොයාගන්න හම්බෙන්නේ නෑ. මේ වෙලාවේ රාම්ට හම්බෙන්නේ කතාව පටන් ගද්දිම පොලිස් ස්ටේෂන් එකට ඇවිත් හිටිය වයසක කෙනාව. රාම් අහනවා ඔයා ආවේ ඇයි කියලා. ඒ කෙනා ඇවිත් තියෙන්නේ දාපු පැමිණිල්ල ඉල්ලාස් කරගන්න. ඒ හොරු මේ කෙනාගේ ගෙදරත් කඩලා සල්ලි රත්තරම් බඩු හැමදේම අරන් ගිහින්. මෙයාගේ දුවට ලොකු අසනීපයක් තියෙනවා. ඒකට බෙහෙත් වලට ඕන සල්ලි තමයි හොරු අරන් ගිහින් තියෙන්නේ. පෙරේදා මෙයාගේ දුව මැරිලා. දැන් ඉතින් ඒ සල්ලි වලිනුත් වැඩක් නැති නිසා මේ කෙනා පැමිණිල්ල ඉල්ලාස් කරගන්න ඇවිල්ලා. රාම්ට තේරෙනවා මේක ඉක්මනටම විසඳන්න ඕන කියලා. ඔන්න අර සිද්ධියෙන් පස්සේ මල්ලිව අත්අඩංගුවට අරගෙන රාම් මල්ලිගෙන් ප්‍රශ්න කරනවා. රාම් කෙලින්ම අහන්නේ ඒ හොරු කවුද කියලා. මල්ලි කියන්නේ මම මේ නම්බර් එකට කතා කරලා විස්තර කියනවට එයාලා මගේ ගෙදරට සල්ලි එවනවා. මම දන්නේ එච්චරයි කියලා කියනවා. රාම් කියනවා ඒ නම්බර් එක අරගෙන කවුද කියලා හොයාගන්න කියලා. රාම් ශේකරට කියන්නේ එදා කතා කරලා ඔත්තුව දුන්න කෙනාගෙත් සිම් එක ට්‍රේස් කරලා විස්තර හොයාගන්න කියලා. ශේකර් කියනවා ඒ සිම් එක තියෙන්නේ රීටා කියලා කෙනෙක්ගේ නමට. මම ආයෙත් කෝල් කළා. ඒත් ෆෝන් එක ඕෆ් කරලා කියලා. මල්ලි දුන්න නම්බර එක අයිති කෙනාව මණි අරගෙන එනවා. එයාගේ නම යෙල්ලප්පා. යෙල්ලප්පාට කඩයක් තියෙනවා. ඒ කඩේ තියෙන ෆෝන් එකට තමයි කෝල් ඇවිල්ලා තියෙන්නේ. රාම් අහනවා මේ ගෑනු කෙනාගෙන් ඔයාට කෝල් එනවද කියලා. යෙල්ලප්පා කියනවා හැමදාම එක කෝල් එකක් එනවා. කාගෙන්ද කියලා දන්නේ නැහැ. කොල්ලෝ දෙන්නෙක් තමයි කතා කරන්න කියලා. රාම් අහනවා එයාලව දැක්කොත් අඳුරගන්න පුරුවන්ද කියලා. ඒත් යෙල්ලප්පාගේ ඇස් පේනවා අඩුයි. හරියට අඳුරගන්න අමාරුයි කියලා කියනවා. රාම් ශේකර්ට කියනවා අර තුන්දෙනාව මෙහෙට අරගෙන එන්න කියලා. සීනා දේවත් එක්ක නාගාව හොයන්න යන ගමන් ඉද්දී පොලිසිය ඉස්සරහදී ශේකර්ට මේ දෙන්නව හමු වෙනවා. රාම් කතා කළා කියලා මෙයාලව පොලිසියට අරගෙන යනවා. අර නාදුනන මිනිස්සයාත් මේ අයගේ පස්සෙනමයි ඉන්නේ. මේ දෙන්න පොලිසියට ආවට පස්සේ රාම් යෙල්ලප්පාගෙන් අහනවා ඒ අය කතා කළොත් අඳුරගන්න පුළුවන්ද කියලා. යෙල්ලප්පා පුළුවන් කියලා කියනවා. රාම් මේ දෙන්නට කතා කරන්න කියනවා. ඒත් යෙල්ලප්පා කියන්නේ මේ ඒ අය නෙමෙයි කියලා. ඒ වෙඩෙත් හරියන්නේ නෑ. මණි ඇවිල්ලා රාම්ට කියනවා කට්ටියක් රාම්ව හම්බෙන්න ඇවිල්ලා කියලා. රාම් නාගා ගැනත් මේ දෙන්නගෙන් අහලා යන්න කියනවා. ඇත්තටම යෙල්ලප්පාගේ ෆෝන් එකෙන් කතා කරලා තියෙන්නේ මේ අය තමයි. යෙල්ලප්පාට ඇස් පේන්නේ නැහැ කියලා මෙයාලා දැනගෙන ඉඳලා තියෙනවා. ඒත් කටහඬ අඳුරගන්න පුරුවන් නිසා මේ අය හැම වෙලෙම කටහඬ වෙනස් කරලා කතා කරලා තියෙනවා. මෙයාලා මල්ලි ඉස්සරහටවත් පේන්න ගිහින් නැහැ. ඒ දෙන්නම පොලිසියේ ඉඳලත් මේ අයගෙන් එක්කෙනෙක්වත් අඳුරගන්න බැරි වුණේ ඒ නිසා. රාම් වෙනවා යාව හම්බෙන්න ආපු අය ළඟට. 3 දෙනෙක් ඇවිල්ලා ඇත්තටම එයත් පොලිස් නිලධාරීන්. රාම් මෙයාලට කියනවා මේක අපි බොහොම රහසිගතව කරගෙන යන්න ඕන වැඩක්. ඔයාලා දන්නවනේ කේස් නම්බර් 18 මරලා තියෙන්නේ පොලිස් නිලධාරීන්ගේ බිරින්දෑවරුන්ව විතරයි. ඇත්තටම ඒ අය අපි කියලා කියද්දී මට දුකයි කේන්ති කියලා. එතකොට තමයි මේ ඇවිල්ලා ඉන්න 3 දෙනාත් දැනගන්නේ රාම්ගේ වයිෆ්වත් මරලා දාලා කියලා. රාම් මේ අයිට මෙහාට එන්න කියලා තියෙන්නේ තව මිනිමැරුමක් වෙන්න කලින් මිනිමැරුවා අල්ලගන්න ඕන කියලා. අනිත් අය අහන්නේ අපි එයාව නවත්තන්න කලින් ඒ කවුද කියලා අපි දැනගන්න ඕන කියලා. රාම් කියන්නේ අපි එයාව හොයාගන්න කලින් එයාගේ මානසික මට්ටම තේරුම් ගන්න ඕන කියලා. රාම් හොයාගෙන තියෙන විස්තරවලට අනුව සයිකෝ කිලර්ස්ලා වර්ග දෙකක් ඉන්නවා. මිනී මරණ වෙලාවේ වින්දිතයා විඳවෙනව බලාගෙන සතුටු වෙන අය. අනිත් වර්ගය තමන්ගේ ප්‍රසිද්ධිය වෙනුවෙන් මිනී මරණ අය. ඒත්
මේ අපි හොයන මිනීමරුවා ඒ වගේ කෙනෙක් නෙමෙයි කියලා රාම් පැහැදිලි කරනවා. ඒත් අනිත් අය නම් කියනවා එයා සයිකෝ කිලර් කෙනෙක් කියලා. ඒත් රාම් කියන්නේ එයා මරපු කාටවත් වද දීලා නෑ. කිසිම තැනක ලේ වැගිරීමක් නෑ. ඒත් එක්කෙනෙක් කියනවා මිනීමරුවා හැම තැනම එක සලකුණක් තියලා ගිහින් තියෙනවා. එයාට ජනප්‍රිය වෙන්න ඕන කියලා. ඒත් රාම් මේකට එකඟ වෙන්නේ නෑ. රාම් කියනවා එයා ජනප්‍රිය වෙන්න නම් මිනිස්සුන්ව බය කරන්න ඕන. එක පිට එක මරණ වෙන්න ඕන. ඒත් මෙතන එහෙම දෙයක් වෙලා නෑ. 2015 දී එක මරණයයි. 2018 දී මරණ දෙකයි. අනිත් එක දැන් මේකේ නිසිම සමානකමක් රටාවක් නෑ කියලා. මේ හැම එකක්ම කිසිම සාක්ෂියක් නැති පරිපූර්ණ අපරාධ කියලා රාම් පැහැදිලි කරනවා. රාම් කියනවා මේක මිනීමරුවා අපෙන් ගන්න පලිගැනීමක් කියලා. එක පොලිස් නිලධාරියෙක් අහන්නේ ඔයා එහෙම කියන්නේ මිනීමරුවා තියලා යන සලකුණ නිසාද කියලා. රාම් කියන්නේ ඒක සලකුණක් නෙමෙයි. එයා අපිට මොකක් හරි කියන්න හදනවා කියලා. ඒත් මේ අය කල්පනා කරන්නේ මිනීමරුවා මෙයාලට කියන්න හදන පණිවිඩය මොකක්ද කියලා. මිනීමරුවාගේ සලකුණෙන් කියන්නේ කර්මය ගැන. ඒ කියන්නේ අපි කරන හොඳක් වුණත් නරකක් වුණත් ඒ දේ අපේ පස්සෙන් එනවා කියලා. රාම් කියන්නේ මෙතනදී අපි මොකක් හරි නරක දෙයක් කරලා තියෙනවා. ඒකයි අපිට මෙහෙම වුනේ. ඒත් ඇත්තටම අපි මොකද්ද කරන්න ඇත්තේ කියලා රාම් අහනවා. ඔන්න අනිත් පැත්තෙන් අපිට පෙන්වන්නේ සීනා දේවා දෙන්න තාමත් නාගාව හොයනවා. දැන් මේ දෙන්න කතා වෙන්නේ බෙදිලා ගිහින් නාගාව හොයන්න. සීනා දේවාව මගින් බස්සලා යනවා. ඔන්න අර මිනිස්සයාත් මෙයාලගේ පස්සෙන් ඇවිල්ලා දේවා එක පැත්තකට යද්දී සීනා අනිත් පැත්තට යනවා. පොලිස් නිලධාරීන් තාමත් කතා වෙන්නේ එයාලා කරපු වැරද්ද මොකක්ද කියලා. රාම් කියනවා මිනීමරුවා හැම කෙනෙක්වම මරලා තියෙන්නේ බෙල්ල කඩලා. එයා ඇයි හැම කෙනෙක්වම එහෙම මරන්නේ? එතන පණිවිඩයක් තියෙනවා. ඒක ගොඩක් සංවේදී එකක් වෙන්න පුළුවන්. එයා අපි හැමෝටම මෙහෙම කළේ සමහර විට එයාගේ බිරිඳත් මේ විදිහටම මැරෙන්න ඇති. ඒකට අපෙත් සම්බන්ධයක් තියෙන්න පුළුවන් කියලා. ඒත් මෙතන තියෙන ප්‍රශ්නේ මේ 4 දෙනා මීට කලින් අඳුරන්නේ නැහැ. එහෙම වෙලත් අපි මේකට සම්බන්ධ වුණේ කොහොමද කියලා රාම් කල්පනා කරනවා. රාම් කියනවා අපි 4 දෙනාට මොකක් හරි සම්බන්ධයක් ඇති කියලා. ඒත් ඉතින් මෙයාලා එක බෑච් එකේ නෙමෙයි. කේස්වල එකට වැඩ කරලත් නැහැ. ඒත් ඉතින් රජයේ වැඩවලට මේ අයව එක ඩියුටි වලට දානවනේ. ඒ හැම එකක්ම නම් මේ අයට මතක නැහැ කියලා කතා වෙනවා. මේ වෙලාවේ රාම්ට එකපාරටම කෝල් එකක් එනවා. ඔන්න තවත් මල සිරුරක් හම්බෙලා. ඔයාලා හිතන්නේ ඒ කාගේ වෙන්න පුළුවන්ද? වෙන කවුරුත් නෙමෙයි ඒ දේවා. මේ මරණය නම් වෙලා තියෙන්නේ බොහොම අමානුෂික විදිහට. මෙතනත් රාම් හොයන මිනීමරුවාගේ සලකුණ තියෙනවා. ඒත් දැන් රාම්ට ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. මොකද මිනීමරුවා රාම් හිතාගෙන හිටිය රටාවෙන් පිට ගිහින් මේ සැරේ මැරුණ දේවා පොලිසියට කිසිම සම්බන්ධයක් නැහැ. මැරුණ කෙනා ගැහැණු කෙනෙකුත් නෙමෙයි. මේ පාර මරණය බොහොම කුරිරු විදිහට කරපු එකක්. අනිත් ඒවත් එක්ක මේකට තියෙන එකම සමානකම තමයි මිනීමරුවාගේ සලකුණ. මේ සිද්ධියත් එක්ක රාම් සෑහෙන්න අවුල් වෙනවා. ඊළඟට මොකක්ද කරන්න කියලා එයාට හිතා ගන්නත් බෑ. ඔන්න නාගාව ගමේ හැමතැනම හොයපු සීනාට අන්තිමට කොහොම හරි නාගාගේ වාහනය හොයාගන්න පුළුවන් වෙනවා. අර මිනිහයත් සීනාගේ පස්සෙන්ම මෙතනට ඇවිල්ලා. සීනා එයාලගෙම ආවේනික සද්දෙත් දාලා නාගාව හොයාගෙන යනවා. ඔන්න නාගා කොහොම හරි බිත්තියේ සිදුරක් හදාගෙන සීනා කෑගහන සද්දය ඇහෙන නාගාත් කෑගහන්න පටන් ගන්නවා. ඔන්න මේක සීනාට ඇහෙනවා. සීනා ඉක්මනටම මේ තැන හොයාගෙන එනවා. පොලිස් ස්ටේෂන් එකේ තත්ත්වේ දැන් අපිට පෙන්නනවා. රාම් තාමත් ඉන්නේ බර කල්පනාවක. එයාට මේ මොකද්ද උනේ කියලා හිතා ගන්න බැරුවා. ඒ අතරේ ශේකර් ඇවිල්ලා මණී එක්ක කතා කරන්නේ. මට 3000ක් දෙන්න පුරවන්ද? අපේ ස්ටාෆ් එකේ කමලාට ළමයා හම්බෙද්දී ප්‍රශ්නයක් වෙලා. එයාගේ මහත්තයා ඇවිල්ලා ඉල්ලුවා කියලා. ශේකර් කියනවා මණී කියන්නේ හරි මම සල්ලි දෙන්නම්. හැබැයි එයාගේ මහත්තයා බේබද්දෙක්. එයා තියෙන හැමදේම විනාශ කරගනී කියලා. මේ කතාව රාම්ට ඇහෙනවා. ඒත් එක්කම තමයි රාම්ට අතීත සිද්ධියක් මතක් වෙන්නේ. එදාත් මේ අය හොඳට බීලා හිටිය දවසක්. එයා කලිනුත් මේ වගේම කතාවක් අහලා තියෙනවා නේද කියලා මතක් වෙනවා.
ඒත් එක්කම තමයි අපිට ඒ අතීත සිද්ධිය පෙන්වන්න ගන්නේ. ඔන්න සීනා කොහොම හරි නාගා ඉන්න තැන හොයා ගන්නවා. සීනා නාගාට කියන්නේ බිත්තිය කැඩිලා තියෙන්නේ ඔයා පයින් ගහන්න. එතකොට ඒක කඩාගෙන එන්න පුළුවන් කියලා. මේක අහලා නාගා බිත්තිය කඩන්න පටන් ගන්නවා. අනිත් පැත්තෙන් රාම් කෝල් එකක් ගන්නේ. එයාට මතක් වුණා සිද්ධිය වෙච්ච බල ප්‍රදේශයේ පොලිසියට. රාම් කියනවා 2014 ඉලෙක්ෂන් එක දවස්වල ඔය පළාතේ වෙල්ලේ අස්ති බිඳීමකින් වෙච්ච මරණයක් වෙලා තියෙනවාද කියලා. ඒ පොලිස් නිලධාරියා කියනවා මට පොඩි වෙලාවක් දෙන්න මම චෙක් කරලා කියන්නම් කියලා. ඒ නිලධාරියා වාර්තා චෙක් කරන අතරේ රාම් බලාගෙන ඉන්නේ එයාගේ කෝල් එක එනකන්. ඔන්න ටික වෙලාවකට පස්සේ කෝල් එකක් එනවා. ඇත්තටම එහෙම මරණයක් වෙලා තියෙනවා. මැරිලා තියෙන්නේ ප්‍රෙග්නන්ට් ලේඩි කෙනෙක්. නම රීටා ජෝර්ජ්. බිනෝයි ජෝර්ජ්ගේ බිරිඳ. සැක කරන්න කිසිම කෙනෙක් ඉඳලත් නැහැ. මේ කතාව අහලා රාම් ඒ රිපෝට් එකේ කොපියකුයි බිනෝයි ජෝර්ජ්ගේ ෆෝටෝ එකකුයි එවන්න කියලා ඒ නිලධාරියාට කියනවා. රාම්ට දැන් ඉවෙන් වගේ තේරෙනවා මේ සිද්ධිය අතරේ මොකක්ම හරි සම්බන්ධයක් තියෙනවා කියලා. නාගා බිත්තියත් කඩාගෙන එළියට එද්දීම මෙයාලගේ පස්සෙන් එන අර නාදුනන මනුස්සයා මෙතනටත් එනවා. මේ කෙනාව දැක්කම නාගාට මතක් වෙනවා මේ උගුලට එයාව අහු කළේ මේ මනුස්සයා නේද කියලා. ඔන්න රාම්ට ඇවිල්ලා තියෙන්නෙත් මෙයාගේම ෆොටෝ එකක් තමයි බිනෝයි ජෝර්ජ්. ඒත් බිනෝයි ඇයි නාගාගේ කණ්ඩායම පස්සෙන් එන්නේ? දේවාව මැරුවේ බිනෝයිද? ඒ ප්‍රශ්නවලට උත්තර අපි බලමු ඉස්සරහට. මේ ෆොටෝ එක දැක්කම රාම්ට මතක් වෙනවා මෙයා මේ ගමේම කෙනෙක් කියලා. රාම්ගේ වයිෆ්ගේ මරණයට බිනෝයිගේ සම්බන්ධයක් තියෙන්න පුළුවන්ද? රාම් දැන් කල්පනා කරන්නේ ඒක. ඒත් දේවාගේ මරණය උනේ කොහොමද කියලා රාම් කල්පනා කරනවා. රාම් ආයෙත් එයාට විස්තර දුන්න පොලිස් ස්ටේෂන් එකට කතා කරලා අහනවා 2014 දී ඔය පළාතේ හොරකම් මාලාවක් සිද්ධ වුණාද කියලා. ඒ කෙනා කියනවා ඔව් එක දිගට හොරකම් කීපයක්ම වුණා කියලා. ඒ හොරකමුත් සිද්ධ වෙලා තියෙන්නේ දැන් මේ හොරකම් සිද්ධ වෙන රටාවටම තමයි. ඒත් එක්කම තමයි ආයෙත් රාම්ගේ මතකය යන්නේ 2014 ඉලෙක්ෂන් ඩියුටි කරපු දවසට. අන්න එදා තමයි මේ මිනිමැරුම් වලට මුහුණ දුන්න 4 දෙනා එකට හිටපු දවස. මෙයාලා හැබැයි මේ අයගේ රාජකාරිය නම් හරියට කරලා නැහැ. රාජකාරි වෙලාවේ අරක්කුත් බීලා පාරේ යන අයගෙන් කප්පනුත් ගන්නවා. ඒ අතරේ රාම් ජීප් එක ඇතුලේ වෙරි මතේ නිදි. ඒ වෙලාවේ තමයි බිනෝයි රෑ එයාගේ වැඩකට ගෙදරින් පිටත් වෙලා එන්න ලෑස්ති වෙන්නේ. මේ බිනෝයි කියන්නේ ආගමට දහමට ගොඩක් බර බොහොම අහිංසක මිනිස්සෙක්. මේ වෙලාවේ කරන්ට් එකක් නැහැ. බිනෝයි ගියාට පස්සේ වයිෆ්ට කළුවරේ තනියම ගෙදර ඉන්න වෙන්නේ. වයිෆ් මේ වෙද්දි ප්‍රෙග්නන්ට්. එදා රෑත් නාගා කට්ටියත් එක්ක එයාලගේ සුපුරුදු වාහනේ එයාලගේ සුපුරුදු වැඩේට යන ගමන් ඉන්නේ. ඒ අතරමඟදී මෙයාලගේ වාහනේ කැඩෙනවා. මේ ළඟ තියෙන පාළු ගෙයක් දැක්කලා සීනා දේවා දෙන්න කතා වෙන්නේ අපි ඒ ගෙදරත් කඩමු කියලා. ඒත් නාගා වැඩ කරන්නේ එයාගේ සැලැස්මට විතරයි. නාගා කියනවා ඒ ගෙදර අය ගැන විස්තරයක් හරියට අපි දන්නෙත් නැහැ. ඒ නිසා ඒ වැඩේ කරන්න බෑ කියලා. ඒත් සීනා දේවා දෙන්න එකතු වෙලා කොහොම හරි නාගාවත් කැමටි කරගෙන ඒ ගෙදරත් කඩන්න යනවා. ඒ වෙන කාගෙවත් නෙමෙයි බිනෝයිගේ ගෙදර. බිනෝයි වැඩකට ගිය නිසා මේ වෙලාවේ ගෙදර ඉන්නේ බිනෝයිගේ වයිෆ් විතරයි. එයාට සද්දයක් ඇහෙනවා. ගෙදරට කවුරු හරි ඇතුල් වෙලා කියලා. වයිෆ් ඉක්මනටම බිනෝයිට කෝල් කරලා මේ ගැන කියනවා. ඒත් බිනෝයි මේ වෙලාවේ ගොඩක් බිසි. එයා වයිෆ්ට කියන්නේ ඔය පාරේ යන කට්ටියක් වෙන්නේ නැති. ඔයා බය නැතුව නිදාගන්න කියලා. ඒත් මේ සද්දේ එන්නෙන්නම වැඩි වෙන නිසා වයිෆ් එක දිගටම බිනෝයිට කෝල් ගන්නවා. ඒත් බිනෝයි මේ වෙලාවේ ගොඩක් බිසි. නමුත් බිනෝයිගේ හිතට අමුත්තක් දැනුන නිසා එයා මේ වැඩත් නවත්තලා ආයෙත් ගෙදර එන්න පිටත් වෙනවා. බිනෝයි ෆෝන් එකත් කනේ ගහගෙන මේ එන අතරමඟදී තමයි රාම් ඇතුළු පොලිස් කණ්ඩායම මෙයාව නතර කරන්නේ. බිනෝයි කොච්චර බැගපත් වෙලා එයා ඉන්නේ හදිසි වැඩක කියලා කිව්වත් මේ බීලා ඉන්න පොලිස් කණ්ඩායම මේක කනකටවත් ගන්නෙ නැහැ. මේ කට්ටිය බිනෝයිටත් නරක විහිළු කර කර බනිනවා. මේක ඉවසන්න නැති බිනෝයි මේ අයවත් තල්ලු කරලා එතනින් බේරිලා එනවා. ඒ අතරේ බිනෝයිගේ වයිෆ් එළියකුත් අරගෙන මේ ඇවිත් ඉන්නේ කවුද බලන්න යනවා. එතකොටම තමයි හොරු කණ්ඩායම මෙයාගේ මූණට ටෝච් එලියක් ගහලා මෙයාවත් තල්ලු කරලා ගෙයින් එළියට පැනගන්නේ. ඒ වැටුණු පාරට බිනෝයිගේ වයිෆ් එතනම මිය යනවා. බිනෝයි ගෙදර එද්දි දකිනවා එයාලගේ ගෙවල් පෙත්තෙන් දන්නෙන මේ හොරු කණ්ඩායම. මේ අයව දැක්කම බිනෝයිට මෙයාලා ගැන සැකයකුත් ඇති වෙනවා. මොකද මේ බිම වැටුණු ඇඳුම බිනෝයිගේ ගෙදර තිබුණ එකක්. මෙයා එහෙම්මම ගෙදර එනවා. නාගාගේ වාහනේ මේ පොලිස් කණ්ඩායම ඉස්සරහිනුත් යනවා. වෙරි මතේ ඉන්න රාම් මේක ලාවට වගේ දකිනවා.
බිනොයි ගෙදර එද්දි එයා පරක්කු වෙඩි. එයාගේ ආදරණීය බිරිඳ දරුවත් එක්කම මේ වෙනකොටත් අවසන් ගමන් ගිහින්. ආයෙත් අපි එනවා වර්තමානයට. රාම් මනීට කතා කරලා අහනවා මේ නාගා දේවා සීනාගේ ගමේද කියලා. මනී කියන්නේ නැහැ දැන් එයාලා මෙහෙට ඇවිත් අවුරුදු 2ක් විතර ඇති කියලා. රාම්ට තේරෙනවා එහෙනම් මේ ගමෙත් හොරකම් පටන් අරන් තියෙන්නේ මේ 3 දෙනාම තමයි කියලා. රාම් ශේකර්ගෙන් අහනවා එදා මම හොයලා බලන්න කිව්ව නම්බර එක අයිති කාටද කියලා. ශේකර් කියනවා ඒක අයිති රීටා ජෝර්ජ් කියලා කෙනෙක්ට. ඒ බිනොයිගේ බිරිඳ කියලා. රාම්ට තේරෙනවා දේවාව මරලා තියෙන්නේත් බිනොයි. දැන් නාගයි සීනායි දෙන්නත් ඉන්නේ අනතුරේ කියලා. රාම් පොලිස් කණ්ඩායමත් එක්ක ඉක්මනටම පිටත් වෙනවා. ඒ අයව හොයාගෙන. ඔන්න ඒත් එක්කම නාගයි සීනායි දෙන්න පස්සෙන් බිනොයි පන්නනවා. ඇත්තටම මේ දෙන්න දන්නෙත් නැහැ මේ මිනිස්සයා මෙයාලගේ පස්සෙන් එන්නේ ඇයි කියලා. බිනොයි සහ මේ දෙන්න අතර ලොකු සටනක් යනවා. පලිගන්න ඉන්න බිනොයි එක්ක හැප්පෙන එකත් ලේසි වෙන්නේ නැහැ. ඒ අතරේ මේ අයව හොයාගෙන යන රාම්ට තොරතුරක් ලැබෙනවා. මේ අය කැලේ පැත්තට ගියා කියලා. රාම් කැලෑවට එනවා. රාම් ඉස්සරහම බිනොයි සීනාගේ බෙල්ල කඩලා මරලා දානවා. මේක දකින නාගාත් සෑහෙන්න බය වෙලා රාම්ටත් මුකුත් කරගන්න විදිහක් නෑ. රාම් බිනොයිව නවත්තන්න හැදුවත් ඒකත් හරියන්නේ නෑ. බිනොයි රාම්ව තල්ලු කරලා නාගාව අල්ලගෙන එයාගේ හුස්ම හිර කරලා මරලා දාන්න හදන්නේ. මේක දකින රාම් ඇවිල්ලා බිනොයිගේ බෙල්ල හිර කරනවා මේක නතර කරන්න කියලා. ඒත් ඉතින් බිනොයි තමන්ගේ අන්තිම ගොදුර එහෙම ලේසියෙන් අතහරින්නේ නෑ. ඒ නිසා රාම්ටත් තමන්ගේ උපරිම ශක්තිය යොදවන්න වෙනවා. අන්තිමට බිනොයි එයාගේ බිරිඳගේ මරණයට පලිය ගන්නවා. ඒත් එක්කම රාම් එයාගේ බිරිඳගේ පලියත් ගන්නවා. නාගා බිනොයි දෙන්නම එතනම අවසන් ගමන් යනවා. ඇත්තටම මෙතනින් කවුද හරි කවුද වැරදි ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. නාගා දේවා සීනා මේ 3 දෙනා නම් කොහොමත් හොරු අපරාධකාරයෝ. එයාලගේ වැඩ නිසා බිනොයිට එයාගේ ආදරණීය පවුලම නැති වුණා. බිනොයි පොලිස් නිලධාරීන්ගෙන් පලිගත්ත එක හරි කියන්න බෑ. ඒත් පොලිස් නිලධාරීන්ගේ අතෙත් වැරද්දක් තියෙනවා. මොකද එයාලා නීතිය අයුතු විදියට භාවිතා කරලා අහිංසක මිනිස්සුන්ව අපහසුතාවයට පත් කරනවා. ඒ දේ අපිට ප්‍රායෝගිකව අත්විඳින්නත් වෙන නිසා අපි ඒක හොඳටම දන්නවා. කොහොම නමුත් අන්තිමට මේ දේවල් නිසා අහිංසක ජීවිත කීයකට වන්දි ගෙවන්න සිද්ධ වුණාද? ඉතින් ඔයාලා අද කතාව ගැන මොකක්ද හිතන්නේ? වීඩියෝ එකට ලයික් එකක් දාලා පහලින් කමෙන්ට් එකකුත් දාගෙන යන්න. රාවණා රීකැප් සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. ගිහින් එන්නම්. සුබ දවසක්.